හායි යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ හරිම රසවත් විදිහට හදාගන්න බිත්තර කරියක්. මේකට මම රස වෙන විශේෂ දෙයක් එකතු කරනවා. වීඩියෝ එක දිගටම බලන්න. ඒ වගේම මේ කෑම එකට ලකුණු 10න් කීයක් දෙනවද කියලාත් කමෙන්ට් කරන්න. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. මම මේක හදාගත්තේ පාන් කන්න. ඒ වුණාට මේක බත් වලට, රොටි වලට මේ ඕනම දෙයකට රසයි. ඒ වුණාට පාන් වලට ටිකක් වැඩියෙන් රසයි කියලා හිතෙනවා. මම මෙතනට අරගෙන තියෙන්නේ බිත්තර ගෙඩි දෙකක්. ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. බිත්තර ගෙඩි දෙක අරගෙන තම්බ ගන්න ඕන මුලින්ම ලුණු ටිකකුත් දාලා ඉවර වෙලා. එතකොට බිත්තර කටුව ගලව ගන්න ලේසියි. ඊට පස්සේ තරමක් ලොකු බීලුණු ගෙඩියක්, තක්කාලි ගෙඩි දෙකක්, ඊට පස්සේ සුදු ලුණු, අමු මිරිස් ඒ ටික බ්ලෙන්ඩර් කරගන්න ඕන. ඊට පස්සේ බිත්තර ටිකක් කපාගෙන තියෙනවා. ඇතිලියක් ලිපේ දීලා තෙල් ටිකක් වැඩිපුර දාලා බීලුන් ටික එකතු කරනවා. බීලුන් ටික සාමාන්‍යයෙන් රන්වන් පාට වගේ වෙනකොට තක්කාලි ටිකත් එකතු කරගන්න ඕන. අඩු ගින්දරේ තමයි මේක කරන්න ඕන. මොකද ගින්දර වැඩි වුණොත් ලුණු කෑලි බැදිලා වැඩි වෙනවා. ඒ නිසා අඩු ගින්දරේ තමයි කරන්න ඕන. ගොඩක් හොඳට මේක පොඩි වෙන්න ඕන නිසා හැන්දෙන් නිතරම පොඩි කරන්න. මතක ඇතුව අඩු ගින්දරේම මේක කරන්න. ඊට පස්සේ අපි හදාගත්ත සුදු ලුණුයි අමු මිරිසුයි පේස්ට් එකත් මේකට එකතු කරනවා. ඊට පස්සේ ඒ ටිකත් හොඳට කවලම් කරගන්නවා. මේ විදිහට කවලම් කරගෙන ඊට පස්සේ මේකට අපි 3-5 එකතු කරගමු. මිරිස් කුඩු මේස හැඳි භාගයක් තමයි එකතු කරේ. ගොඩක් සැරට කන්න ඕන නම් ටිකක් වැඩි කරගන්න. 3-5 කුඩු මේස හැඳිකොත් එකතු කරලා රස අනුව ලුණු එකතු කරගත්තා. ඊට පස්සේ කහ කුඩු මේස හැඳි කාලක් වගේ අඩු ප්‍රමාණයක් තමයි එකතු කරේ. ඊට පස්සේ මේකට වතුර එකතු කරගමු. ගොඩක් හොදි ගතියට ගන්නේ නැති හින්දා වතුර ටිකක් තමයි දැම්මේ. මේකට තවත් වතුර ටිකක් තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ හින්දා මම තවත් වතුර ටිකක් එකතු කරනවා. මේ අතරතුර මේකේ ලුණු රසය බලලා ලුණු අඩු වගේ නම් දාගන්න පුළුවන්. ඊට පස්සේ මේකට මම අර එකතු කරනවා කියපු රසකාරකයේ තමයි මීකිරි. මීකිරි දාවම මේක හරිම රසයි. අනිවාර්යෙන් ඒ හින්දා මීකිරි එකතු කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මීකිරි මේ සැඳකුත් එකතු කරලා මේ ටික හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ තඹගත්ත බිත්තර ටික මේකට එකින් එක තියමු. මේ විදිහට බිත්තර කැලි ටික දාලා ඉවර වෙනවා. හොදි ටිකත් බිත්තරවල උඩට තවර ගන්න ඕන. සාමාන්‍ය මේක හොදි ගන්න උකු ගතියට තමයි අරගෙන තියෙන්නේ. ඒ විදිහට තමයි එන්න ඕන. ඊට පස්සේ ටිකක් පියනකින් වහලා විනාඩි 2-3ක් වගේ තියන්න ඕන. එතකොට තවත් රසවත් වෙනවා බිත්තර වලට මිරිස් එහෙම හොඳට කාවැදුනම. මේ විදිහට තමයි මම බිත්තර කරි එක හදාගත්තේ. මේ තියෙන්නේ දැන් අපි හදාගත්ත බිත්තර කරි එක. මේක හරිම රසයි. සාමාන්‍යයෙන් වෙනදා හදනවට වඩා වෙනස් විදිහක් කියලා හිතනවා. බත් එක්ක කන්නත් හොඳයි. ඉතින් හදලා බලන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.